බටලන්දෙන් ඔබ්බට. මේ දිනවල බටලන්ද යළි කරලියට ඇවිත් තිබෙන හේයින් ඒ ගැන කතා කරන්න මට යුතුකමක් වගකීමක් වගේම අයිතියක්ද ඇති බව මගේ අදහසයි. බටලන්ද හා වැඩියම බැඳුණු නම නීතිඥ විජේදාස ලියනාරච්චිය. විජේදාස සහෝදරයව මම හඳුනන්නේ නීතිඥයෙක් වෙන්නටත් බොහෝ කලකට පෙර පංචිගාවත්ත පක්ෂ කාර්යාලයේදී ඉඳ හිට මුණ ගැහුණු සමයේ සිටය. ඔහු මට වැඩියෙන්ම ළඟ කටයුතු කරන්නේ 1979 පාර්ලිමේන්තු අතුරු මැතිවරණයේදීය. එවකට මම වෛද්‍ය ශිෂ්‍යයෙක්. මම නියාල් අබේසිංහ හා දර්ශන වීරසේන ඒ දිනවල ගාල්ලේ පදිංචි වෙලා ඡන්දෙට වැඩ කළා. ගාල්ලේ ප්‍රධාන පක්ෂ කාර්යාලය පිහිටා තිබුණේ ගින්තොට අපේ තාත්තගේ මහගෙදර. ඡන්දයේ ප්‍රධාන කතිකයා වුණු විජේදාස සහෝදරයා නැවතිලා හිටියෙත් එහි. මට ඔහු අවසාන වතාවට මුණ ගැහුණේ 1988 ජූලි 19 වන දින මාව පැහැර ගැනීමට සති දෙකකට පමණ පෙරය. එදින රෝගාතුරව සිටි ඔහුගේ මෑණියන් මහරෝවලට ඇතුල් කර ගැනීමට ඔහු මගේ උදව් ඉල්ලුවේ. මව සුව වී නැවත නිවසට යන විට එවකට මා වෛද්‍ය වෘත්තීය රාජකාරියට මෙන්ම යම් ආකාරයක පක්ෂයේ සම්බන්ධීකරණ කටයුතු සඳහා යොදාගත් වෝඩ් ප්‍රදේශයේ පෞද්ගලික රෝහලට පැමිණ ඔහු මට ස්තුති කර ගියාය. මා පැහැරගත් පසුව අප වෙනුවෙන් කළ නීති කෘත්‍යයන් වලදී ඔහු උසාවියට පැමිණ ඒවා ගැන සොයා බැලූ බව මට මගේ පියාත් බිරිඳත් කියා ඇත. ගම්පහ වධකාගාරයෙන් සබුවස්කන්ධ පොලිසියට මා ගෙන ගිය පසුව එහි පැමිණි එවකට පොලිස්පති අර්නස් පෙරේරා මහතා මගෙන් විමසුවේ විජේදාස ලියනාරච්චි අවසාන වතාවට මුණ ගැහුණේ කවදාද කුමකටද කියාය. ඒ වන විට විජේදාස සහෝදරයා මරා දමා තිබුණි. ඒ නිසාම සත්‍ය කතාව ඔහුට පැවසිය. එවිට පොලිස්පතිවරයා කියා සිටියේ ඔහුද කීවේද ඒ ටිකම යන්නයි. ඔහු මොනතරම් දේවල් රැක තිබුණාද යන්නට ඒම සාක්ෂියකි. බටලන්ද ගැන කතා කළ යුතුය. ක්‍රියා කළ යුතුය. එහෙත් ඉන් ඔබට කතා කළ යුතු වධකාකාර බොහෝ ඇත. 1987 නොවැම්බර් 13 පැහැරගෙන ගොස් මරා දැමු සත්‍යපාල වන්නිගමගේ කතාවද විජේදාස සහෝදරයාගේ කතාවට සමානය. 1983 නීති විරෝධී හා සදාචාර විරෝධී ලෙස ජවිපේ තහනමින් පසු ඇයි මම එහෙම කියන්නේ? 1983 වන විට ජවිපේ තහනම් කළේ අල්පනෙත්තක් හෝ එකතු නොකළ අවධියකය. ඔහු මම පක්ෂ ලේකම් ලයනල් බෝපගේ වත්මන් ජාතික ජනබලවේගයේ ලේකම් නිහල් අබේසිංහ භාණ්ඩාගාරික සෝමරත්න කළුආරච්චි පසු කාලික ජවිපේ මන්ත්‍රීවරයෙකු විජිත රණවීර ඉංජිනේරුවන් වූ ලලිත් චන්දසිරි හා විරාජ් පනාන්දු ඇතුළු 13 දෙනෙකු හතරවන තට්ටුවේ රඳවා සිටියේය. 1983 දෙසැම්බරයේ නිදහස් වූවට පසුව ලලිත් විතානගේ මම හා වන්නිගම බොහෝ ළඟින් කටයුතු කළ අතර යටබිම්ගත නොවිය. වන්නිගමගේ සහෝදරයාගේ මවද රෝගාතුරව මහරෝවලට ඇතුල් කර ගැනීමට ඔහු මගේ උදව් ඉල්ලුවේ. අම්මා සනීප වෙලා ඇය හම්බන්තොට දබරැල්ල කාර්ය මණ්ඩිත්තට වාහනයකින් ගෙන යාමට ලොකු මුදලක් ඉල්ලු නිසා මමත් මගේ බිරිඳත් වන්නිගම හා ඔහුගේ මව එහි ගෙන ගියේ මගේ රථයෙන්. වන්නිගම මරා දැමුවේ ඊට මාසයකට පමණ පසුය. වන්නිගම කට ඇරියේ නම් මා පැහැර ගැනීමට තවත් මාස 7-8ක් ගතවන්නේ නැත. ඒ වගේම 1990 දී පක්ෂය නැවත ගොඩ නැගීමට මම කිතුලේ ගොඩ මෙන්ම තවත් අය සමග දැඩි කැපවීමකින් මැදිහත් වූ භාෂා ගණනාවක් කතා කළ හැකි තරුපයේ හෝටල් කළමනාකරුවෙකු වූ කොළොන්නාවේ විතානගේ සහෝදරයා පැහැරගෙන ගොස් දසවද දුන්නේද බටලන්ද වධකාගාරයේදී මරා දැමී ගම්පහ වධකාගාරයේදී. විතානගේ සහෝදරයාට දසවදදී මරා දැමීම ඇසින් දුටු ජීවමාන සාක්ෂිකරුවෙකු ඒ කාලයේ ලේඛනගත කළ තොරතුරු අදටත් අප සතුය. එහි සඳහන් නැති අයුරෙන්ම ඔහුද කෙළ බිඳක්වත් හෙළුවේ නැත. මා රඳවා සිටියේ ගම්පහ පොලිසියට අයත් වධකාගාරකය. බටලන්දට සාපේක්ෂව එහිදී දුන් වධබන්ධන අඩු බව මා අසා ඇත. එහෙත් මා වින්දි වධබන්ධනවල බරපතලකම දන්නා මට විජේදාස වන්නිගම විතානගේ සහෝදරවරු මොනතරම් බරපතල වදහිංසා ඉවසන්නට ඇතිදයි සිතා ගැනීමට පුළුවන්. මා මේ සටහන් තැබුවේ අදට අදාළ සිදුවීම් කීපයක් පමණ. එහෙත්
මේ ලියමන අවසාන කිරීමට පෙර තැබිය යුතු අත්‍යවශ්‍ය සටහනක් ඇත. 1987 90 සන්නද්ධ නැගිටීමේ මුල් වරදකරුවන් ජවිපේ නොවන බවයි. 1976 හදිසි නීතිය ඉවත් වීමෙන් පසු නීත්‍යානුකූල දේශපාලනයට ජවිපේ පැමිණියාට පසුව 1983 තහනම දක්වාම නිරායුධ ජවිපේට එරෙහිව මර්ධනය මෙහි වූ අය. 1984 ජවිපේ පළමු සමාජිකයා මරා දැමූ අය. 1997 දක්වාම එම මර්ධනය කළ අයුරු ඉතිහාසයේ සිදු අයවීම සටහන් කිරීමේ වගකීම අහම්බෙන් ඉතිරි වූ අපට පෑර හැරිය නොහැකි වගකීම. කරුණ අකමැතිවත් තවත් එක් සත්‍යයක් සටහන් කළ යුතුමය. සන්නද්ධ අරගලයකට අද ලෝකේ කිසිදු තැනක් නැත. අද එය සේවය කරන්නේ රටවල් කැබලි කරවෙන් කිරීමට. එහෙත් එදා 1988 දී ජයිපේ ආයුධ ගත්තේ රටේ ඒකීයභාවය රැකීමට. එම සන්නද්ධ නැගිටීම නොවන්නට මේ රට දෙකඩ වන්නේ එදාය. ඒ නිසාම ඉතිහාසය වෙනුවෙන් පෙනී සිටීමට කිසිදු ලෙසකට නොපැකිලෙමි. ජයිපේට පමණක් නොව අනෙක් සියලු පක්ෂ අඩු වැඩි මට්ටමින් මර්ධනය කළ අයුරු උතුරට දකුණට භීෂණ නිර්මාණය කළ අයුරු කරලියට ගෙන ආ යුතු ඇත. එහෙත් ඒ වෛරය වැපිරීමට නොව ඉතිහාසය නැවත වතාවක් නිර්මාණය වීමට ඉඩ නොදීම සඳහා පාඩම් ඉගෙනීමට යන්න තරයේම අවධානය කරමින් මෙම සටහන අවසන් කරමි. ජයිපට එරෙහිව දියත් කළ මර්ධනයෙන් අහම්බෙන් ඉතිරි වූ මම මහාචාර්ය අතුල සුමතිපාල.